සීගිරි කාශ්‍යප කටාල. පුරාණ අනුරාධපුර නගරයෙහි රාජකීය සොහොයුරන් දෙදෙනෙකුගේ ඉරණම බල තණ්හාව සහ බිය විසින් දෙමන්සලකට යොමු කර තිබුණි. රාජ්‍ය ලෝභය කාශ්‍යපගේ සිත අඳුරු කළේය. අයිතු ලෙස ලබාගත් කිරුළ පිළිබඩ බිය ඔහුගේ සිතට නිරන්තරයෙන් කොඳුරන්නට විය. බල තණ්හාවෙන් අන්ධ වූ කාශ්‍යප තම පියාණන් සිරගත කළේය. ඒ පෞකාර කිරුළ ඔහුගේ ඉරණම තීන්දු කළේය. පලිගැනීමේ බියෙන් තැවුණු කාශ්‍යප සිංහ ගල හෙවත් සීගිරිය නමින් හැඳින් වූ ඒ විශාල පර්වතය මත කිසිවෙකුටත් බිඳිය නොහැකි බලකොටුවක් ඉදි කළේය. වසර ගණනාවකට පසු මුගලන් සොහොයුරා පිටුවහල්ව සිට ආපසු පැමිණියේ සිංහාසනයට යුක්තිය ඉටු කර සාමය නැවත ස්ථාපිත කිරීම සඳහා සේනාවක්ද මෙහෙයවමිනි. සිය පරාජය වටහාගත් කාශ්‍යප පරාජිත සිංහයෙකුගේ අභිමානයෙන් යුතුව සිය දිවියේ අවසානයට මුහුණ දුන්නේය. අද දවසේ සීගිරිය හුදෙක් ගලින්තනූ බලකොටුවක් පමණක් නොව මානව අභිමානය කරා ශිල්ප සහ පරාජිත රජකුගේ සදාකාලික දෝංකාරය සිහිගන්වන ස්මාරකයක් ලෙසද නැගී සිටී.